ඔබේ නිවස ගම් වතුරට ලක් වූවා නම් ඔබ නැවත විදුලිය ක්‍රියාත්මක කිරීමට පෙර පහත දේ විමසා බැලීම ඉතා වැදගත් වේ. පළමුව ඔබේ ආරක්ෂාවයි. ප්‍රධාන ස්විචය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කර ඇති බවට වග බලා ගැනීමෙන් කාර්යය ආරම්භ කරන්න. සියලු පිරිසිදු කිරීම සහ පරීක්ෂා කිරීම අවසන් වනතුරු එය එලෙසම තබා ගන්න. ඔබේ විදුලි ස්විචය සහ සොකට් වලින් ඉදිරිපස නුහුණක් තහඩුව සෙමින් ඉවත් කරන්න. මඩ සහ සුන්බුන් ඉවත් කර සෝදා හරින්න. නමුත් ඉලෙක්ට්‍රොනික උපකරණ අඩංගු කිසිදු කොටසක් නොසේ දීමට වග බලා ගන්න. පිරිසිදු කළ පසු අවම වශයෙන් පැය 48 සිට 72 දක්වා සියල්ල හොඳින් වියලීමට ඉඩ දෙන්න. ඊළඟට ඔබේ බෙදා හැරීම් පුවරුව පරීක්ෂා කරන්න. ප්‍රධාන චාරිකා ස්විචය ජලය ගිලී ඇතනම් එය තවදුරටත් නිවැරදිව ක්‍රියා නොකරන බැවින් එය ප්‍රතිස්ථාපනය කළ යුතුය. එසේම පරිවාරකයේ කිසියම් හානියක් සිදු වී දැයි දැනගැනීම සඳහා සියලුම දෘශ්‍ය රැහැන් පරීක්ෂා කර භූගත කිරීම තවමත් ආරක්ෂිත බව සහතික කරන්න. ඉතා වැදගත් මතක් කිරීමක් නම් ජලයට යට වූ ඕනෑම උපකරණයක් තවදුරටත් භාවිතා කිරීම ආරක්ෂිත නොවේ. ඔබට එය ප්‍රතිස්ථාපනය කිරීමට හෝ අලුත් වැඩියා කර වෘත්තීමය දැනුම ඇති අයෙකුගේ ලබා සහතික කිරීමට අවශ්‍ය වනු ඇත. සියල්ල වියලී පරීක්ෂා කළ පසු ඔබට විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමට පටන් ගත හැක. පළමුව ප්‍රධාන ස්විචය ක්‍රියා කර එක් පරිපථ කඩනය එකින් එක සක්‍රිය කරන්න. ගිනි පුපුරු හෝ දෙවෙන කන්දයක් වැනි කරදරයක සලකුණු සඳහා හොඳින් බලන්න. සවන් දෙන්න. ගඳක් එනවාදැයි සැලකිලිමත් වන්න. ඔබ අසාමාන්‍ය දෙයක් දුටුවහොත් වහාම සියල්ල නිවා දමන්න. ඔබට කිසියම් සැකයක් ඇත්නම් කරුණාකර සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු අමතන්න. ඔබේ ආරක්ෂාව වඩාත්ම වැදගත් දෙයයි. නැරඹීම ගැන ස්තුතියි. ආරක්ෂිතව සිටින්න.